hello JBL original එකක් මේක JBL charge 5 කියන මොඩල් එක මේකේ කව එක අපි ගලවලා තියෙන්නේ උඩ කව එක මේකේ ගැටලුව තමයි මේක charge වෙන්නේ නැහැ charge වෙනවා indicate කරන්නේ නැහැ charge වෙන්නේ නැහැ මේක දැන් අපි මේක plug කරාම මේකේ charge වෙනවා indicate කරන්න ඕන LED ඒවා indicate කරන්නේ නැහැ නමුත් මේකේ බැටරි එකේ පවර් එක තාමත් තියෙන නිසා මේකේ බැටරි පවර් එකෙන් මේක ඔන් වෙනවා. ඔයාලට පේන වීඩියෝ එකේ මේක ඔන් වෙනවා. charge වෙන්නේ නැති ගැටලුව තමයි තියෙන්නේ මේක. වෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ. මේ වගේ එකක් ගොඩක් කස්ටමර්ස්ලා අපිට කතා කරලා එකටම අහන්නේ charging port එක දාන්න කීයක් යනවද? ඒ වගේ තමයි අහන්නේ. මොකද ගොඩක් අය හිතන්නේ මේක YouTube වල හරිය මෙහි සර්ච් කරලා බලනවනේ ගෙදරදීම. එතකොට හිතන්නේ පෝට් එක ඇවුලා කියලා. එහෙම නෙමෙයි මේක අපි ඔයාලට ඉස්සරහට පෙන්නනවා වීඩියෝ එකේ කොහොමද චෙක් කරන්නේ කියලා. charging port එක බලද්දී ඩැමේජ් වෙලා වගේ නැත්තම් ගොඩක් දුරට charging port එකේ ඇවුලක් තියෙන විදිහක් නැහැ. වීඩියෝ එකේ මේ දැන් පේන්නේ අපි මේක ගලවලා තියෙන charging port එක පැත්ත. charge එක plug කරලා තියෙන්නේ. ඔයාලට පේනවා 5 volt පෙන්නනවා මේකේ 5 volt එනවා. ඒ කියන්නේ charging port එකේ කිසිම ගැටලුවක් නැහැ. මෙතන 5 volt out වෙනවා charging port එකෙන්. මේක charge වෙන්නේ නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. දැන් 5 volt මෙතනින් out වෙනවා කියන්නේ charging port එකේ කිසිම ගැටලුවක් වෙන්න දෙයක් නැහැ. මේකේ අපි repair කරා charging port එක මේක replace කරන්න අවශ්‍ය නැහැ. charging port එක original එක තියෙන්නේ. කොහොමද charging port එක plug කරද්දි ගලවද්දි මේක පොඩ්ඩක් ගෙවෙන්න බලනවා. ඒක නමුත් charging port එක replace කරන්න ඕන මට්ටමක නෙමෙයි මේක තියෙන. අපරාධ replace කරන එක. හරි දැන් ඔයාලට වීඩියෝ එකේ පේන්න අපි මේක repair කරලා අවසන්. දැන් මේක සාමාන්‍ය විදිහට charge වෙනවා. indicate කරනවා. ඔයාලට පේනවා. charge එක connect කරලා තියෙන්නේ. මේක ඇත්තටම charging port එක අපි replace කරලා නැහැ. board එකේ ගැටලුවක් තමයි අපි repair කරලා තියෙන්නේ. මේ වගේ අවස්ථාවකදී ගොඩක් customers ලා charging port එක කියලා හිතාගෙන මේක හොලවලා තද කරලා කරන්න පුළුවන් දේවල් කරලා සමහර අවස්ථාවල charging port එකක් damage කරගෙන අරන් යන අවස්ථා තියෙනවා. එහෙම වුණොත් නම් charging port එකත් replace කරන්න අනිවාර්යෙන් වෙනවා. අර තියෙන ප්‍රශ්නෙත් repair කරලා පුළුවන් තරම් damage කරගන්න නැතුව අරන් එන්න. මොකද original charging port එක කොහොමද තියාගන්න එක හොඳයි. damage වෙලා නැත්තම්. ඔයාලගෙත් මේ වගේම repair කරගන්න ඕන නම් අපිව contact කරගන්න. ඉෂාර computer and electronic Facebook page එක follow කරලා තියාගෙන like කරන්න, comment කරන්න, share කරන්න. service ගැන වැඩි විස්තර ඔයාලට Facebook page එකේ බලන්න පුළුවන්. මේ service ගැන contact number එක ඕන අය Facebook page එකෙන් ඔයාලට phone number එක ගන්න පුළුවන්. page එකෙන් සොයා ගැනීමට අපහසු නම් අපිට message එකක් දාන්න contact number එක විස්තර message කරන්න පුළුවන්.